හැමදාම හවසට හින්දි ෆිල්ම් ගියා. හැම දවසකම යනවා යන්නේ නැත්නම් සෙන්සුරාද විතරයි ඉරිදට ආයෙත් යනවා. දැන් ඉඳලා හිටලා ලෝක අමාරුවෙන් අවුරුද්දකට සැරයක් වගේනේ සෙන්සුරාද ඉරිදට පෙන්නනවා. ඉරිදට තියෙනවා. එකයි නේ සතියේටම එකයි නැත්නම් දෙකයි එහෙම නෙවෙයි සිරසේ පෙන්නවා ළමයි දවස් 6ම BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි ඔන්ලයින් මුළු ලංකාවටම වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6303 චරක දනංජය BS වලට හොඳම ගුරුවරයා. ඉස්සර ළමයි හැමදාම හවසට හින්දි ෆිල්ම් ගියා. හරිද? එකමාරට පටන් ගන්නේ අපි යනකොට ඉස්කෝලේ හරිනේ දෙකටනේ. ඒ මොකද? ඉස්කෝලේ ඉස්සර පටන් ගත්තේ 8 ඉඳලා 2 වෙනකන්. පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මෙතිණිය ඇවිල්ලා 7:00 කරා. ඒක තමයි ඔයාට ඔය 7:00 තියෙන්නේ. මට සර් චන්ද්‍රිකා කුමාරතුංග මෙතිණිය පොඩ්ඩක් හම්බෙන්න පුළුවන්ද නේ? ඊට පස්සේ දැන් ඉවර එකමාරට තමයි ෆිල්ම් පටන් ගන්න. ඉතින් අපි ෆිල්ම් බලනවා දවස් හැම දවසකම යනවා යන්නේ නැත්නම් සෙන්සුරාද විතරයි ඉරිදට ආයෙත් යනවා. හොඳ ෆිල්ම් සෑහෙන්න යනවා. ඊට පස්සේ ළමයි මේක දැනගන්න ඕන ෆිල්ම් නිකුත් කරන ආයතනය ලබා දෙන ආයතනය ඉස්සර සාමාන්‍යයෙන් අඩු කොස්ට් එකකට දුන්නේ. ඒක ෆිල්ම්ස් නිකුත් කරන්න ගාණ වැඩි කරාට පස්සේ ඉතින් මේ channel වලට ඒක ගන්නවත්කම නෑ. ඒ හින්දා තමයි ෆිල්ම් පෙන්වන එක නතර කරේ. දැන් ඉඳලා හිටලා ලෝක අමාරුවෙන් අවුරුද්දකට සැරයක් වගේනේ සෙන්සුරාද ඉරිදට පෙන්වනවා. නෑ ඒත් නැද්ද? යකෝ එච්චර බංගලොත් වෙලාද? ඉරිදට තියෙනවා. එකයි නේ සතියේටම එකයි නැත්නම් දෙකයි එහෙම නෙවෙයි සිරසේ පෙන්වුවා ළමයි ඒවා එකිනෙකට වෙනස්. ඊට පස්සේ එයාලා ලොකු ගෙවීම් අය කරන්න ගත්තා. ඊට පස්සේ මෙයාලට ඉතින් ඒකට ලොකු ගාණක් ගෙවන්න වෙනවනේ. ඊට පස්සේ වැඩේ නතර කරා. ඊළඟට වෙනම ඇප් හැදුනා, Netflix හැදුනා. එහෙම හැදුනා.